රයිට්. දෙවෙනි කොටස සාකච්ඡා ගන්න යන්නේ පළවෙනි ප්‍රශ්නයට තවත් ප්‍රශ්න හතරකට පිළිතුරු ලියන්න කියලා තියෙනවා. මේක නම් ත්‍රපීසියමන්නේ. දියදි රූපයට යන සමාන්තර රේඛා යුගල නම් කරන්න. මේකේ සමාන්තර වෙන්නේ මේ දෙන්න. මේ තමයි සිම්බල් එක දාන්නේ. අර සංකේතේ. සමාන්තර රේඛා දෙක නම් කරන්නනේ. AD එකයි සමාන්තර රේඛා මේ ලියද්දි අංකණය කරද්දි ලියන්නේ ඇලීරි දෙකක්. AD එකයි BC එකයි. ඒක සමාන්තර වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ ලකුණු කර ඇති කෝණවල විශාලත්වය සැලකෙමින් පහළත වගුවේ දී ඇති කෝණය කුමන වර්ගයට අයත්දැයි ලියා දක්වන්න. පළවෙනි කෝණේ මොකද්ද? ABC. ABC මේක මහා කෝණයක්. මහා කෝණයක්. BAD. BAD කියන්නේ සුළු. BCD. BCD මේක. මේක වක්‍ර කෑල්ලක් තිබ්බට මේක මේ වක්‍රයක් වගේ හැඳුන්වලා තියෙන්නේ. මෙතන ඇත්තටම ඍජු කෝණයක් වෙන්න ඕන. හේතුව ත්‍රිපීසියම් එක හැඩයක් තමයි මෙන්න ඔය තියෙන හැඩයේදී ওই විදියට හැඩයක් තියෙන්න පුළුවන් ත්‍රිපීසියමට මේ විදියට හැඩයකුත් තියෙන්න පුළුවන්. මේ වගේ හැඩයේදී මෙන්න මෙතනදී දෙන්නම ලම්බකයි. අර සමාන්තර පාඩමේදී ලම්බකයි perpendicular ඉංග්‍රීසි මීඩියම් වල නම් තියෙන්නේ. ඒ වචනේ කියනවා. එතකොට ලම්බක වෙද්දි මෙන්න මේ ලක්ෂණය එනවා. මෙතනත් 90ක් හැදෙනවා. එතනත් 90ක් හැදෙනවා. එතකොට මේ කෝණයත් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? BCD එකත් අංශ ගණන කියන්නේ ඍජු කෝණයක් right angle එක. අර සුළු කෝණ කෙල්ලන මම ලිව්වේ නෑ. හ්ම්. ඊට පස්සේ ඕනෑම සමාන්තර යුගලක් ඇඳීමේදී ඔබ පන්තිදී භාවිතා කළ යුතු උපකරණ දෙකක් නම් කරන්න. විහිිත චතුරස්‍රය සෙට් ස්ක්වයර්ස් එකයි මේ අඩි රූල ෆුට් රූලයි. ඊට පස්සේ අරේ 3 සෙන්ටිමීටර වෘත්තයක් නිර්මාණය කරන කේන්ද්‍රය ඕලිස. ඉතින් ඒවනේ දන්නවනේ ඉතින්. රේඩියස් එක 3ක් අරේ 3ක් මැනලා මේ වෘත්තයක් අඳින්න. ඒකේ හරිමැද O කියලා දාන්න තියෙනවා. ඊට පස්සේ වෘත්තයේ මත P නම් ලක්ෂණයක් ලකුණු කරන්නකෝ. හරි P භාග කළා මෙහෙම තැනක් කරන් PO යා කරන්න. කියන අරයක්නේ. PO රේඛාව Q දී වෘත්තය හම්බෙනසේ දික් කරන්න. PO රේඛාව දික් කරන්න වෘත්තය හම්බෙනකම්. මෙතන Q. PO හා PQ රේඛා හඳුන්වන අතර සම්බන්ධය. PO කියන්නේ මොකද්ද? අරය. PO කියන්නේ අරය. මම යටින් ලිව්ව PO ගේ. PQ කියන්නේ විස්කම්භය. මේ PQ කියන්නේ විස්කම්භයනේ. ඒතර කේන්ද්‍රය හරහා නෙගි සෙන්ට් එක හරහා යන්නේ. හඳුන්වන අතර සම්බන්ධය. අපි දන්නවා විස්කම්භය ඩයමීටර්. විස්කම්භය සමාන වෙනවා කාටද? දෙවරක් අරය. 2 times radius. මේ විදිහට එනවා. පොඩි ප්‍රශ්නයක් තියෙන කරගන්න. මතක් කරගන්න හොඳයිනේ මේකනේ. යුත් එක. ඍජු කෝණාශ්‍රිත ආඩුවක දිග එහි පල්ලට වඩා 8ක් වැඩිය. පල්ලට වඩා 8ක් වැඩිය. ඍජු කෝණාශ්‍රිත තහඩුවේ පල්ල සෙන්ටිමීටර් x ලෙස කියන තහඩුවේ දිග. ඉතින් මේ වගේ තහඩුවන්නේ පළල x කියලානේ ගත්තේ. ඉතින් කියන ඍජු කෝණාශ්‍රිත ආඩුවක දිග පල්ලට වඩා 8ක් වැඩිලු. එහෙනම් පල්ලට වඩා 8ක් වැඩි කියන්නේ පල්ල 8යි නම් මේක x ධන 8 වෙන්න ඕනේ. ඉතින් එහෙමනේ වෙන්න ඕනේ. ඉතින් තහඩුවේ පල්ල x ලෙස කියන තහඩුවේ දිග x ඇසුරෙන් ලියන්න. x කීයද? x ධන 10. 10යි ඈත් කළ සෙන්ටිමීටර කියලා ලියන්න. දිග සෙන්ටිමීටර්ස් වලින් යන්නේ.
තහඩුවේ පරිමිතිය සෙන්ටිමීටර් 44 නම් ඒ සඳහා එක් ඇසුරෙන් සමීකරණයක් ගොඩනගා තහඩුවේ පළල සොයන්න. සමීකරණය පරිමිතිය කීයද? 44. එහෙනම් මට ලියන්න පුළුවන් පරිමිතිය කියන්නේ මේ දිගවල හතර එකතුවනේ. x එකතු කිරීමට එකතු කිරීම x එකතු කිරීමට ඒ දිගවල් දෙකක් තියෙනවා. ඒ වගේම පළලවල් දෙකක් තියෙනවා. x එකතු කිරීම x සමානයි දිගවල් හතර එකතු x x x ධන x ධන x ධන 8 ධන x ධන 8 ඕකනේ ලිව්වේ. 44යි. ඔන්න සමීකරණේ. අපිට මේ සමීකරණය පොඩ්ඩක් සරල කරගන්න පුළුවන්. මෙතන x අකුරු තියෙනවා එකතු කරන්න 1යි සජාතිය පද. මේ මෙයා 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 සජාතිය පද. ඒ වගේම මේ 8 8 ඉලක්කම් වලින් සජාතියයි. මට මේක ෂෝට් කරගන්න පුළුවන්. මෙතන හදනවා. මේ හරිය හදන්නම්. ඔගොල්ලෝ කොලේ හදලා ලස්සන හදලා මම මේ ප්‍රශ්න තියෙන තැන පැහැදිලි කරන එක කරන්නේ. x x ධන x ධන x ධන x 4x 8යි 8යි 16යි 16 සමානයි 44යි කියලා මේ සමීකරණය කෙටි කරගන්න පුළුවන්. දැන් මේක විසඳන්න තියෙන්නේ. ධන 16 ඍණ 16 කළා සෝරි ධන 16 අයින් කරන්න දෙපැත්තට මොකද ගන්න? ඍණ 16 දාන්න. මේක කැපෙනවා. 4යි x සමානයි 44න් 16ක් ගියම කී දෙන්නේ? 28යි. දෙපැත්තම 4ෙන් බෙදන්න. මේ 4ට මේ 4 කැපිලා යනවා. උඩට ඉඩ නැතිනම් මෙතන යනවා. x සමානයි 28 4ට බෙදුනොත් 7යි. එහෙනම් රෝමි ලක්කන් දෙකේ උත්තරේ මේකෙන් පස්සේ මේ ටික තියෙන්න ඕනේ. මම ඉඩ නැති ඉඳලා ලිව්වේ. ප්‍රශ්නෙත් එක්කම තියෙන උත්තරේ සාකච්ඡා ගන්න ඕනේ හින්දා. 3. එම තහඩුවේ දිග හා පළල ඇසුරෙන් එහි වර්ගඵලය සොයන්න. ඉතින් අපි දැන් x හොයාගත්තනේ කීයද? 7යි කියලා. x 7යි කියන්නේ දැන් මේ රෝමි ලක්කන් 3ට උත්තරේ ලියන්න යන්නේ. දැන් මට දිග කීයද ගන්න පුළුවන්. අපි දිග කිව්වේ ගානේ හැටියට x ධන 8නේ. ඒ ඍජුකෝණාශ්‍රයේ දිග x ධන 8යිනේ. ඉතින් x කියන්නේ අපි හොයාගත්ත 7යි කියලා. එහෙනම් 7 ධන 8 කීයද? x සබ්ස්ටිටියුට් ආදේශ කරා. 7 ධන 8 කීයද? 15යි. දිග 15යි cm. පළල කියන්නේ කොහොමද x නේ? පළල සමානයි x. x කියන්නේ කෙලින්ම ඉතින් අපි හොයාගත්තනේ x කියන්නේ 7යි කියලා. 7යි cm. එහෙනම් අපිට වර්ගඵලය හොයන්න පුළුවන් කෙලින්ම මේ තහඩුවේ. කොහොමද 15 වරක් අර දිග වැඩි කිරීම පළලනේ. 15 වරක් 8 නෙමෙයි සෝරි 7. 15 7ක් කීයද? 105යිනේ. 105යි cm 2 වර්ගඵලයේ 2 දාන්න ඕනේ. සුපිරි ප්‍රශ්නයක්. අවසාන එක එම වර්ගඵලයේ ඇති වෙනත් ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක දිග හා පළල සඳහා සුදුසු අගයේ යුගලක් ලියන්න. කියන්නේ දැන් ඒක 105 නේ ආවේ. කියන්නේ 105 හැදෙන්න තවත් අර වැඩි දැන් 15 වරක් 7 105 වගේ තව දෙන්නෙක් වැඩි කරාම 105 එන සීන් යන්නේ යහන්නේ. එහෙම අදහසන්නේ. එම වර්ගඵලයේ ඇති වෙනස් ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක, ඒ කියන්නේ 105ක්ම තියෙන ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක
වෙන දිගකුයි පල්ලකුයි දැන් දිග මේකේ නම් 15යි 7යිනේ තියෙන්නේ 15 සරකද 105 වගේ තව දෙන්නෙක් අහන්නේ ප්‍රශ්නේ තේරෙන්නේ නැති කියලා මං හිතනවා ඒකත් මම මේ හැරියම දාන්න රෝමිලක්කම් 4 කොළ පාටින් ඉතින් ඒකට සරලම අර 105 සාධක යුගල් අර ෆැක්ටර්ස් ගන්නේ ඔන්න එක්වරක් 105 ගන්නත් පුළුවන් ඒක ගන්නත් පුළුවන් ඇයි එතන පළල 100 දිග 105 100 වැරදි නෑනේ ඒ එක්වරක් 105 105ම ඕනනම් තව ඉතින් 35 තුන ගන්නත් පුළුවන් 35 තුන 105යි නම් පස් වරකුත් ඇතිනේ පස් වරක් 21 ඕන තරම් තියෙනවා පස් වරක් 21 ගමුද එහෙනම් පස් වරක් 21 105යි එහෙනම් පළල 5යි පළල කියන්නේ කොටේකනේ දිග 21යි තව ඒ වගේ ජෝඩු තියෙනවා එකයි පළල එකයි දිග 105යි පළල 3යි දිග 35යි මම හිතන්නේ ඒකයි මේ දෙකයි මෙන්න ලියපු එකයි අර මේ ටික ඔය හතර විතරයි මම දැන් තියෙන්නේ 105ට සාධක විභජ රයිට් හ්ම් එකතු කාණ්ඩ තියෙනවා ගොඩක් දේවල් කරන්න තියෙනවා මේක මිශ්‍ර සංඛ්‍යා දෙක එකතු කාණ්ඩ තියෙන්නේ එකතු කාණ්ඩෙන් ක්‍රම ඕන තරම් තියෙනවා මේ අර ඉස්කෝලේ වල කියනනේ අර මිශ්‍ර සංඛ්‍යා දෙක එකතු කරලා ඉලක්කම් ටික වෙනම එකතු කරගන්න තත්ත්ව භාග ටික වෙනම එකතු කරන්න කියනවනේ ඒක හොඳයි මේ ගානට එක සෙට් වෙන්නේ නැති වෙන්න බලන්නකො මං කියවා සමානක් ගණන් වලට හොඳයි සමානක් ගණන් වලට අවුල් කියලා දැන් මේ දෙන්න එකතු කරාම නම් 8යි 5යි 12 වෙනවා මේ දෙන්න එකතු කරුවොත් මේ පැත්ත 3න් වැඩි වුණාම උඩට 3 එනවා මේ පැත්ත සෝරි මේ පැත්ත 4න් වැඩි වෙන්නේ ඒතර උඩට 4 මේ පැත්ත 3න් වැඩි වෙනවා 9 13 යට 12යි කියලා එනවා එතකොට මල ගෙඩියක් නෙවෙන්නේ මේ තත්ත්ව භාගයක් නෙවෙයිනේ තත්ත්ව භාගයන් මේ දෙන්න ලං කරලා ලියන්න තිබ්බනේ ඒකට ආයේ මේ එකවත් මේ මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්න වෙනවා ඒක ඉතින් කට්ටක් ඉන්න මම ඒක ක්‍රමයට කැමති නෑ මං ඉතින් කරනවා දෙන්නම මිශ්‍ර සංඛ්‍යා දෙකම විෂම භාග කරගන්නවා 3 වරක් 7 21යි 21යි 1යි 22යි 22 යට 3 ප්ලස් 4 වරක් 5 20යි 3යි 23යි 23 යට 4 ඊට පස්සේ හරිය සමාන කරන්න මේ පැත්තේ 4 ඉඳන් මේන් 4න් වැඩි වෙනවා මේ පැත්ත 3න් වැඩි වෙනවා 22 4 80ට 3 වරක් 4 12යි 23 3ක් 69 ඊළඟට එන්නේ 12යි පොදු හරේ 12යි 80ට 69 එකතු කරන්න 80ට 69 එකතු කරාම කී දෙන්නේ 157යි හරි ඔන්න තමයි උත්තරේ දැන් මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්න එපේ 157 12න් බෙදුවා 15ට 12 එකයි 12 වරක් 12යි ඉතුරු 3යි 34ට 12 ගොඩවල් 3යි 12 වරක් 3 36යි ඉතුරු 1යි 13 ආංශික පැත්තට යන්න ඕනේ බෙදපු එක්කෙනා 12 යටට ඉතුරු වෙච්ච ටික උඩට ඔන්න උත්තරේ
12 වරක් 13. චෙක් කළවල මේ උත්තරේ නේද කියලා. 12 වරක් 13 156 156 157යි. හරි. 12. හරි හරි. ඊට පස්සේ දෙක රෝමි ලක්කන් දෙක ටැංකියක උසින් 7න් 8ක් ජලයෙන් පුරවා ඇත. එම ටැංකිය උසින් 3න් 2 ප්‍රමාණයක් පාවිච්චියට ගන්නේ නම් ඉතිරි වන ජල පරිමාව භාගයක් ඇසුරෙන් ලියන්න. ඉතින් මෙච්චරක් වතුර තිබ්බ මෙච්චරලු පාවිච්චි කරේ. නෑ ඉතුරු ටික ගන්න ඉතින් මේකෙන් එක අඩු කරන්න බෑ. එතන අඩු කරන්න. දෙක කියන්නේ 8න් 7න් අඩු කරා කියද්ද? 3න් 2. හරි සමාන කරන මේ 3 කීන්වත් වැඩි කරලා 8 කරන්න බෑනේ. එහෙනම් මේ පැත්ත 3න් මේ පැත්ත 8න් 7 වරක් 3 21යි 21ට 24 දෙවරකට 16යි 16ට 24 24 21න් 16ක් ගියම් 5යි. දශම වැඩි ගන්න තියෙන 100න් වැඩි කරනවා කියන්නේ 32ක් විතර පයින්නවා. උත්තරේ 200 283.7. දශම සංඛ්‍යාව කටෙන් වැඩි ගන්නද 10න් 100න් 10න් නම් ලේසි 8න් වැඩි ගන්න තියෙද්දි ඉතින් වැඩි ගන්න වුණත් හිත නැහැ කියලා හිතාගෙන තමයි ලියෙන්නේ 2832 වැඩි කරන්න 8න් 8 වරක් 2 16න් 6 දානවා එකක් ඉතුරුයි 8 වරක් 3 24 එකයි 25න් 5 දානවා දෙකක් ඉතුරුයි 8 වරක් 8 64යි 2 66න් 6 දානවා 6ක් ඉතුරුයි 8 වරක් 2 16යි 6යි 22යි උත්තරෙට එන්නේ 2යි 2යි 6යි 5යි 6 මේක සංඛ්‍යා දශම ස්ථාන 3ක් තිබ්බනේ කියන්නේ තිතෙන් පිටිපස්සේ ඉලක්කම් 3නේ එහෙනම් උත්තරෙත් තිතෙන් පිටිපස්සේ ඉලක්කම් 3ක් තියෙනවා එහෙනම් තිත තියෙන්නේ මෙතන ඒතර ඉලක්කම් 3 පිටිපස්සට එන්නේ නෝට්ස් බලා ගන්න ඊට වර්ගඵලයේ සම්බන්ධ ගානක් තියෙන්නේ මං හිතන්නේ පහ දැක්කන ABCDF ගිබීමකි එහි පිකන් ගඩොල් ඇතුළලීමට බලාපොරොත්තු වේ ගිබීමේ වර්ගඵලය කොටස් දෙකට කඩා ගන්න එහෙම මේ 8යි එන මේක 1 කියලා ගත්තොත් ඉතින් මේ එකේ වර්ගඵලය 8 වරක් 10 දිග වැඩි කිරීම පල්ල මේකේ පල්ල 3යි දිග දන්නේ සම්පූර්ණ එක 12යිනේ එහෙනම් මේක 8 හින්දා මේක එනවා 4යි කියලා ඒ මේ සම්පූර්ණ දිග 12යිනේ 12න් මේ ටික 8යි නම් මේක 12න් සම්පූර්ණ 12යි 12න් මේ 8 අඩු කරොත් මේ ටික 4යි කියලා එනවා කොටස් වලට වෙන් කරගත්තා 1 2 කියලා ඒකේ වර්ගඵලය කියන්නේ පළවෙනි ප්‍රශ්නේ අහලා ගිබීමේ වර්ගඵලයනේ රෝමි ලක්කේ මෙතන හදන්න එකේ එකේ වර්ගඵලය මම කොටස් වලට වෙන් කරගත්තනේ දිග 10යි පල්ල 8යි 10 වරක්කට 80යි 80යි CM2 නේ CM2 නේ M2 ඒ වගේම දෙකේ වර්ගඵලය මම වර්ගඵලය කියලා ලියන්න ගියේ නෑ මුල් ලියා ගන්න ඒකේ දිග 4යි පල්ල 3යි 4 වරක් 3 12යි M2 එනම් මුළු වර්ගඵලය කියන්නේ කෑලි දෙකේ එකතුවනේ මුළු වර්ගඵලය 80 ප්ලස් 12
92යි cm2 cm sorry m2 square centimeters. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ ඒක. දෙක මොකක්ද දාන්නේ? ඉහත ගෙබිමෙහි පැත්තක දිග 50ක් වන සමචතුරස්‍රාකාර පිංගන් ගඩොල් ඇතිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා අවශ්‍ය පිංගන් ගඩොල් සංඛ්‍යාව කීයද කියලා අහන්න. කොච්චරක් ඕනද කියලා අහනවා. පැත්තක සෙන්ටිමීටර් 50ක් වෙච්ච. හොයමු. දැන් මේක මීටර 8ක් කියන්නේ සෙන්ටිමීටර 800 යන්නේ. එහෙනම් 800ක් කියන්නේ 50 කෑලි කීයක් තියන්න පුළුවන්ද මේ විදියට? එකක් 50ක්නේ. මීටර 8ක් කියන්නේ 800ක්. ඒක 800යි. 800ක් තියෙන මේ අතර. කියන්නේ එක ටයිල් කැටයක් මෙහෙම තිබ්බොත් මෙතන 50ක ස්පේස් කියන්නේ ඉඩක් ගන්නවනේ. ඒ කියන්නේ 800 ASCII 50 කීයක් තියෙනවා? 100ට 2යිනේ 50. 800ට ඒතකොට 16යි. මේ අතර ටයිල් කැට 16ක් තියන්න පුළුවන්. දැන් මේ 10යිනේ. 10 කියන්නේ 1000ක්. එන්නේ 5 කෑලි මේ 50 කෑලි 20ක්. ඒ කියන්නේ මේ වගේ 16 සෙට් 20ක් තියන්න පුළුවන් මේ කොටුවේ විතර. 16ක පේලි 16 ඒ වගේ පේලි 20ක් තියන්න ඕනේ. 16 20ක් ඕනේ මේකට. ගත්ත විදිය තේරුම් ගන්න. එක ටයිල් කැටයක් මෙහෙමනේ තියෙන්නේ 50 50නේ. සෙන්ටිමීටර්ස් වලින්. ඉතින් මේ ටික මීටර 8ක් කියන්නේ 800ක්. ඒ 800 ASCII 50 කොටවල් 16ක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ටයිල් කැට 16ක් තියන්න පුළුවන් එක පේලියකට කොටු මෙහෙම. 16ක්. මේ අතර දිග 10යිනේ කියන්නේ 50 කෑලි තියන්න පුළුවන් 20ක්. කියන්නේ 16 පේලි 20ක් උඩට තියන්න පුළුවන්. ඒක තමයි මේ 16 වරක් 20 කියලා මං ගත්තේ. එහෙනම් මේ මං අර මුලින් 1 කියලා දාපු කෑල්ලේ අපිට දාන්න පුළුවන් ටයිල් කැට 16 ඩිග්‍රියෙන් 20ක්. මේකට කීයක් දාන්න පුළුවන්ද කියලා බලමු. මේකේ මීටර්ස් 4යිනේ කිව්වේ. 4යි කියන්නේ සෙන්ටිමීටර් 400යි. එක කෑල්ලකට එතකොට අපිට තියන්න පුළුවන් 50 ඒවා කීයක් තියනවද 400 ASCII 50 ඒවා 102යි 8යි. මේ විදිහට අපිට තියන්න පුළුවන් කීයද ටයිල් කැට? 8ක් තියන්න පුළුවන් එක ලයින් එකට. ඒ වගේ ලයින්ස් කීයක් ගහන්න පුළුවන්ද? උඩට 3යිනේ. කියන්නේ 300යිනේ. 300 ASCII තියෙනවා 50 කෑලි 6ක්. මේ වගේ ලයින්ස් 6ක්. කියන්නේ මේ වගේ ලයින්ස් 6ක් තියන්න පුළුවන්. ඒ කියන්නේ 8 වරක් 6 තමයි ඒක බලන්න ඕනේ. හරි. එහෙනම් මුළු ටයිල් ගන්න මම හොයාගෙන ඉවරයි. මොකද්ද පළවෙනි කොටසට ඕනේ ටයිල් 16 වරක් 20ක්. දෙවෙනි කොටස වල ඕනේ 8 වරක් 6. 16 වරක් 20 කීයද? 20 16ක් කියන්නේ රෝම ඉලක්කම් දෙකට උත්තරේ මෙතන ලියමු. ඉඩ තියෙනවනේ. මෙතනම ලියමු. ටයිල් ඕනේ 16 වරක් 20 කියන්නේ 20 බිංදුවකට දාගත්තොත් 16 වරක් දෙක 32යි. 320ක් ඕනේ. ධන මේකට 8 වරක් 48ක් ඕනේ. 320යි 48යි කීයද? 368යි. ටයිල් කට 368ක් ඕනේ. අවසාන ප්‍රශ්නේ පියංගඩ ලක්ෂ රුපියල් 200ක් වැය වේ නම් ඒ සඳහා වෙන මුදල අහනවා. ඉතින් රෝම ඉලක්කම් 3 368ට 200න් වැඩි කරන්න. සරලවම කිව්වොත් 368ට දෙකකින් වැඩි කළා අර බිංදු දෙක අකට දාන්න 200. දෙවරක් 8 16න් 6 දාන එකක් ඉතුරුයි. දෙවරක් 6 12 එක 13න් 3 දාන එකක් ඉතුරුයි. දෙවරක් 3 6. රුපියල් 63600ක් යනවා. රයිට්. පස්වෙනි ප්‍රශ්නේ. පරිමාව. දිග 17යි පල්ල 15යි උස. පරිමාව හොයන්න එහෙම ඇතිනේ. පරිමාව අහන පළවෙනි ප්‍රශ්නේ. පරිමාව හොයන්නේ කොහොමද?
දිග පල්ල උස වැඩි කරලා 17 දිග පල්ල 15 උස 5 17 වරක් 5 බලා ගන්න. ඒ උත්තරේ 5න් වැඩි කරන්න. 17 වරක් 5 කීයද? සෝරි. 17 වරක් 15 255යි. ඒක වැඩි කරනවා 5න් 1275ක් එනවා. කොල්ල වැඩි කරලා බලන්න. මාත් කැල්ල එක වැඩි කරේ. වෙලා යන හින්දා. CM3 මෙම වීදුරු කුට්ටිය ජලයෙන් පිරී ඇති භාජනයක සම්පූර්ණයෙන් ගිල්ලූ විට ඉවත් වන ජල පරිමාව ලීටර් වලින් මෙම වීදුරු කුට්ටිය වීදුරු කුට්ටිය ජලයෙන් පිරී ඇති භාජනයක සම්පූර්ණයෙන් ගිල්වනු ලැබූ විට ඉවත් වන ජල පරිමාව මිලිලීටර වලින් සොයා පිළිතුරේ ලීටර් මිලිලීටර ඇසුරෙන් ලියන්න. මොකක්ද ඒ කියන්නේ? මේ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? මෙම වීදුරු කුට්ටිය ජලයෙන් පිරී ඇති භාජනයක සම්පූර්ණයෙන් ගිල්වනු ලැබූ විට ඉවත් වන ජල පරිමාව ලීටර් වලින් මිලිලීටර වලින් සොයා පිළිතුර ලීටර් හා මිලිලීටර වලට ඇසුරෙන් දක්වන්න. ඉතින් මේක මොකක් හරි ගිල්ලනවා නම් ගිල්ලපුවම ඉවත් වෙන වතුර හොයන්න. ඉතින් මොකක් හරි දීලා තියෙන්න බෙමුණු වතුරක්. දිග 17යි පල්ල පහළ උස කනකාබරි වීදුරු කුට්ටියක දල රූප තරණ පහක් දැක්වේ. හරි හරි. මේකේ පරිමාව අපි හොයාගත්තනේ. 1275 ඝන සෙන්ටිමීටර්ස් කියලා. අපි දන්නවා එක ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ 1 මිලිලීටර එකක් කියලා. ඉතින් අපි දන්නවා එනම් මේකේ අර ආකිමිඩිස් කියන තියරියත් මතද ඔයාලට නිකන් වතුර කටගාවටම පුරවලා තියෙනවා. ඒකට මේ මිනිස්සයා බැස්සම වතුර දෝරේ ගාලා එළියට එනවනේ. ඉතින් අපි දන්නවා ඒ දෝරේ ගාලා ගිය වතුර ටික ඒ මිනිහගේ වොලියුම් පරිමාවට සමානයි කියලා අපි දන්නවනේ. ඒකනේ තියරි එක. දැන් මෙතන කියන්නේ මෙම වීදුරු කුට්ටිය ජලයෙන් පිරී ඇති භාජනයක. ඒ කියන්නේ මේ වගේ ෆුල් වතුර පිරලා කටගාවටම පිරිච්ච භාජනයකට දානවලු. දාපුවාම මේ විසිරී ගිය වතුර ටික අහන්නේ. ඉතින් අපි දන්නවනේ විසිරී ගිය වතුර ටික කියන්නේ ඝනකයේ මේ ඝනකාභයේ සයිස් එකේ වතුර වලට සමානයි කියලා. ඉතින් මේකේ පරිමාව ඝන සෙන්ටිමීටර් 1275 කියන්නේ මිලිලීටර තියෙන 1275ක්. හේතුව එක ඝන සෙන්ටිමීටර 1 මිලිලීටරයකට සමාන හින්දා. ඉතින් එතකොට විසිරී ගිය වතුර ටික කියන්නේ මේකේ පරිමාවට සමානයි. ඒ කියන්නේ ඒක මිලිලීටර වලින් ලියා ලීටර් මිලිලීටර වලින් ලියන්න. 1 ලීටර්ස් 275යි මිලිලීටර්ස්. අරකයි කේස් එක අර. සම්පූර්ණයෙන් පුරෝපයකට මොකක් කරයක් දාපුවාම අයින් වෙන වතුර ටික කියන්නේ දාපු එකේ දාපු වස්තුවේ පරිමාවට සමානයි. ඒ තියරියනේ. එතකොට අපි දැන් ටැංක් මේ කුට්ටිය පරිමාව හෙව්වනේ 1275 කියලා. එහෙනම් සම්පූර්ණයෙන් පුරෝපයකට දාපුවම ගිය වතුර ටික කියන්නේ කුට්ටිය පරිමාවට සමාන වෙන්න. මෙන්න මේ 1200 ගන්නට සමාන වෙන්න ඕනේ. හරි. හ්ම්. 3. ඉහත ආකාරී වීදුරු කුට්ටි හතරක් එම වාජනයේ සම්පූර්ණයෙන්ම ගිල්ලීමට සැලසූ විට ඉවත් වන ජල පරිමාව ගණනය කරන්න. ඉතින් මේක හතරෙන් වැඩි ගන්න ඉතින් 1275 හතරෙන් වැඩි ගන්න. 5100 මිලිලීටර්. B ලීටර් 4 මිලිලීටර් 50ක සිසිල් බීම් ප්‍රමාණයක් සරසම් වීදුරු 6කට සමාන ප්‍රමාණයෙන් පුරවන ලදී. එක් ඇසුරම ගොඩනගු බීම් ප්‍රමාණය ලීටර් 7 මිලිලීටර් 50 කියන්නේ 4050. 4050ක් මිලිලීටර්. ඒක බෙදන්න කීයද? 6ට.
40ට 6 ඒවා 6යි 6 රක්කයි 36යි ඉතුරු 4යි 45ට 7යි 6 ඒවා 42යි ඉතුරු 3යි 30ට කීයද 6 6 5යිනේ 6 5 30යි ඉතුරු බින්දුව බෙදන්න ඉඩ නැහැ උත්තරේ 675යි ml එක භාජනයකට. ස්කන්ධ ගානක් තියෙනවා කූපෝගු ගානක් තියෙනවා මේ කියලා දෙන්න. වෙලා නැති වෙයි. මහා පොදු සාධකය කියන්නේ මේ ඔක්කොම බෙදෙන විශාලම සංඛ්‍යාව. එහෙම හිතින් ගන්නත් පුළුවන්. නැත්තම් ප්‍රථමක සාධක වලින් ප්‍රයිම් නම්බර්ස් වලින් ඩිවයිඩ් කරන්න වෙනවා. බෙදන්න වෙනවා. මේ ඔක්කොම අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. 6යි 9යි 12යි. මේ ඔක්කොම අපිට තුනෙන් බෙදන්න පුළුවන්. 2යි 3යි 4යි. ආයෙ බෙදන්න බෑනේ. එහෙනම් දෙවරක් 3 කීයද? තමයි 6 තමයි මේක. කුඩාම පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද? ඔය ඔක්කොම බෙදාගෙන යන්න ඕනේ එක වෙනකන්. මම මෙතනම කරනවා. ආයේ දෙකෙන් බෙදුවොතින් මේක 1 වෙනවා. මේක 3 වෙනවා. මේක 2 වෙනවා. ආයේ දෙකෙන් බෙදුවොතින් මේක 1 මේක 3 මේක 1 ආයේ තුනෙන් බෙදුවොතින් 1 1 1 දෙවරක් 3 6යි 6 වරක් 2 12යි 12යි 24යි 24යි 3 72යි. දැන් කූපෝගු 72යි. ඒවනම් දන්නවනේ. ඉහත කුඩාම පොදු ගුණාකාර ලැබුණු වගේ ප්‍රථම සාධක වල බලව ගුණිතයක් ලෙස ලියන්න. මොනවද ආවේ කියලා මට මතකත් නැහැ. ඒ ආපු ටික බල විදියට ලියන්න. ගුණිතයක් සේ විදුවා ලියන්න. 2 වැඩි a වැඩි a වැඩි b වැඩි b වැඩි b. ඔන්න ඔක තමයි වෙන්නේ.